Hello friends, welcome back to another gameplay video. මම අද ප්ලේ කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා. අද කියන්නේ බස් එක පෙරලෙන එක පෙර ගන්න ක්‍රමයක්. අපි දැන් ප්ලේ කරමු. රහසක් මේක රහසක් කියන්නේ බෑ රහසක් නෙමෙයි. ඊළඟට තියෙනවා මේකේ රහසක් මිනිස්සු බහිනටි බලා ගන්න පුළුවන්. ඒ රහස වෙන්න ඕන කවඩක් දාන්න. අපි මුලින්ම සිලෙක්ට් කරගමු මේ මම කියන උදාහරණයකට load lang hambim. Hi guys, මම බහිනවා වගේම නගින හැටි බග් එකකුත් තියෙනවා. මම පොඩි වීඩියෝ එකක් දාලා බලන්න channel එකේ. ඒක මම හොඳ වීඩියෝ එකක් දෙන්න. කොහොමද කරන්නේ කියලා. ඊළඟ වීඩියෝ එක ඒක වෙයි. දැන් මම මේ කන්ද උඩට ගිහින් හම්බෙන්න මේ මැප් එකේ කන්ද උඩට. ඔය ස්ක්‍රීන් රෙකෝඩර් එකේ තියෙනවා යකෝ පේන්නේ නැහැ වල. කන්ද උඩට නෙමෙයි උඹ මේ වීඩියෝ එක ලයික් කරපන් නේ. මොකද වීඩියෝ එක ලයික් කරන්නේ, සබ්ස්ක්‍රයිබ් කරන්නේ, කමෙන්ට් කරන්නේ, ලයික් කරන්නේ මොනවා බ්ලොක් කරන්නේ. මේ පාර කරේ නැත්නම් මං ජානක නවත්තලා වෙයි. ආ වීඩියෝ එකට ඇනෙන්න කියන්න ඕනේ මේ ලයික් කරන්න කියලා. ඒකුණා. ගිහින් හම්බෙමු. ඉතින් guys මම උදාහරණයක් ගත්තොත් මම මෙන්න මෙහෙම බස් එක ගන්නවා. හරිද? බස් එක ගන්නවා. ගත්තා. දැන් ඔන්න වැටෙන්න ගියා බස් එක ගන්න එල්ලි තියෙන්නේ. දැන් වන්ට ඉස්සරහට ගත්තොත් අනිවාර්යෙන් වැටෙනවා. දැන් මේ පිටිපස්සට ගිහින් ගත්තේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ රිවර්ස් ගියර් දාන්න. බ්‍රේක් අල්ලගෙන රිවර්ස් ගියර් දාන්න. ඊට පස්සේ මේ පැත්තේ ස්ක්‍රීන් වීල් එක කපන්න. ස්ක්‍රීන් වීල් එක සුක්කන විතර කපන්න. ඊට පස්සේ වෙන රිවර්ස් කරන්න. දැන් කරන්නේ. දැන් පිටිපස්සේ රෝදින් හදලා දෙනවා. මේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා කිය විතරයි. තව බස් එකේ ඉන්දුනීසියාවක් තියෙනවා. යුරෝ ට්‍රස් එකට 2 වලක් තියෙනවා. මම thumbnail එකක් ගහගත්තේ නැහැ මම තාම thumbnail එකක් ගහගන්න ඕනේ. යකෝ thumbnail එක වගේ. දැන් මම thumbnail එක ගන්නවා. රිවර්ස් කරපන්. දැන් ඔයගොල්ලෝ එක තැන ඉඳන් කරනවා කියලා හිතන්නේ. ඔන්න පිටිපස්සට තමයි යනවා. මට මේ මැප් එක පුරුදුම රිවර්ස් යන්න ඕන යපෙන්නේ. මම යනවා. කලගෙන ඉන්නවා. බටර්. ටියස් ගහගන්න දෙන්නේ. ටයර් දෙකම කොල්ල වෙයි දාගන්න. දැන් මට ටයර් දෙකම හරියට මට දැන් ගන්න බෑ. ටයර් දෙක වෙනොත් එහෙම තමයි වෙන්නේ. එහෙනම් කොල්ල ඔප් යනවා. අද වීඩියෝ එක අවසන්. මේ රහස් තව channel එක දාන්න බෑ. එහෙනම් කොල්ල ඔප් යනවා.